අදත් අපි පාඩ ගිය සතියේ උගන්වපු පාඩමේ දෙවෙනි කොටස විදියට මම අද පාඩම උගන්වන්න ලෑස්ති. අපි ගිය සතියේ වාට ඉගෙනුවා ඉංග්‍රීසි භාෂාව කතා කරනකොට ග්‍රැමර් කොච්චර දුරට පාවිච්චි කරමින් ඔයා භාෂාව කතා කරන්න භාෂාව ප්‍රගුණ කරන්න පුළුවන්ද නැද්ද කියන කතන්දරය මම ගිය සතියේ ග්‍රැමර් එකෙන් ඔයාට ඉගෙනුවා. දැන් මම අද උගන්වන්න හදනවාට ඒකේ දිගුවක් විදියට ඉතුරු ග්‍රැමර් කීපයකුත් අරගෙන භාෂාව ඔයා කතා කරගන්න ගිය සතට වඩා මේ සතිවා ඒ භාෂාවට ටැලන්ට් කරන්න. ඒ කියන්නේ භාෂාවට නිපුණ කරන්න මම මේ ග්‍රැමර් එක කොහොමද ඔයාට පාවිච්චි කරමින් ප්‍රශ්න වලට හරමින් උත්තර දෙමින් ඒකට තව ග්‍රැමර් ආදේශ කරමින් ඔයා ඉංග්‍රීසි කතා කරන්න කොහොමද කියන එක මම අද දිගුවක් විදියට ඔයාට ඒක පටන් ගන්නම්. මොකද ග්‍රැමර් නැතුව ඔයාට ඉංග්‍රීසි කතා කරන්නත් බෑ. ඒ වගේම ඔයාට ඉංග්‍රීසි නැතුව කිසි දෙයක් කරන්නත් බෑ. You can't do anything without English because you know very well already we had missed the good opportunity in our lives because you can't speak in English. දැන් අපිට අපේ ජීවිතේ ගොඩක් දේවල් මේ වෙනකොටත් මගහැරලා දෙනවා ඉංග්‍රීසි ටික කතා කරගන්න බැරි හින්දා ඉංග්‍රීසි දන්නේ නැති හින්දා. හරි අපි ඒ හින්දා අපි පටන් ගමු. ඊළඟ ග්‍රැමර් පැටර්න් එක මම ඔයාලට උගන්වන්නම්. ග්‍රැමර් උගන්වන ගමන් මම ඔයාලට කතා කරන ශෛලිය ඒකට ආදේශ කරන හැටි ඔයාලට පෙන්නමින් යන්නම්. මම යමක් අනාගතයේ කරන්න පුළුවන් වේවි කියන ග්‍රැමර් එක අරගෙන මම ඔයාලට උගන්වනවා. කෙනෙකුට යමක් අනාගතයේ කරන්න පුළුවන් වේවි. ගන්න අපි ග්‍රැමර් එක ඔයාලට හදලා දෙනවා මේ විදිහට. I will be able to මට පුළුවන් වේවි. මොකද I will be able to මට පුළුවන්. ග්‍රැමර් එකේ අර්ථය එන්නේ යමක් මට පුළුවන් වේවි. කියන්නේ අනාගතයෙන් කරන්න I will be able to ඔතනට මට පුළුවන් වේවි. මොකද්ද පුළුවන් වෙනවාට හිතන දේ දාගත්තට මට පුළුවන් වෙවි ඉංග්‍රීසි වලින් කතා කරගන්න අනාගතයට දානවා මේක I will be able to speak in English මට පුළුවන් වෙවි ඉංග්‍රීසි වලින් කතා කරන්න right ඔයා කියනවා තව එකක් ඔය විදිහට ආදේශ කරමින් මට පුළුවන් වෙවි මෙහෙම දෙන්න බලන්න මට පුළුවන් වෙවි කොණ්ඩේ කපා ගන්න හෙට ඔය විදිහට ගන්නවා බන් කොණ්ඩේ කපනවා have a haircut කවද tomorrow එහෙනම් පෙන්වනවා මේකට I will be able to have a haircut tomorrow. මට පුළුවන් වෙවි කොණ්ඩේ කපා ගන්න හෙට. එහෙනම් ගත්තා තව එකක් ඕකට මේකතු කරා I will be able to දාන මට අනාගතේ පුළුවන් වෙයි කියන කෙන කියන්න හදන්නේ මට පුළුවන් වෙවි ප්‍රශ්නේ විසඳ ගන්න. එතකොට ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වේවි කියනකොට එන්නේ අනාගතේ. එහෙනම් ග්‍රැමර් එක යූස් වෙන්නේ කොහොමද? I will be able to ඔතෙන්ට යනකම් යනවා මට පුළුවන් වෙවි විසඳ ගන්නවා ප්‍රශ්නේ solve the problem මට පුළුවන් වෙවි ප්‍රශ්නේ විසඳ ගන්න මට පුළුවන් වෙවි ඊළඟ හෝල්ට් එකෙන් බෑ ගන්න තා බෑලා නෑ පුළුවන් වෙවි එහෙනම් බලන්න ග්‍රැමර් එකේ ඉන්නේ කොහමද බහිනවා get down මොකෙන්ද ඊළඟ හෝල්ට් එකෙන් from the next hall ග්‍රැමර් එකට එකතු කළා I will be able to get down from the next hall මට පුළුවන් වෙවි ඊළඟ හෝල්ට් එකෙන් බෑ ගන්න මට පුළුවන් වෙවි ලොක්කගේ හිත දිනා ගන්න අනාගතේ ඒක කරගන්න පුළුවන් ඒවා හිතන විදිහට මට පුළුවන් වෙවි ලොක්කගේ හිත දිනා ගන්න දෙනනවා ලොක්කගේ හිත win the boss ධමයකට එකතු කළා I will be able to win the boss මට පුළුවන් වෙවි මේ පාර එක්සෑම් එක පාස් කරගන්න. කියන්නේ මේ පාර එක්සෑම් එක විභාගේ පාස් කරගන්න මට පුළුවන් වෙවි. හිතනවා මේක I will be able to pass the exam මේ පාර නම් this time. එහෙනම් ග්‍රැමර් එකට එන pass the exam this time එකතු කරගත්ත ග්‍රැමර් එකට I will be able to pass the exam this time. දැන් මම ඔයාට උත්තරේනේ කියාගෙන යන්නේ ග්‍රැමර් එකට ආදේශ කරගෙන උත්තරේ. right. ඕක මම කිව්වා. ඔයාට දිගුවක් විදියට මම කතා කරන ශෛලිය ඔකට පොඩ්ඩක් ගේනම් ප්‍රශ්නයක් අහලා ඒකට උත්තරේ දීලා නැවත ඒකට ග්‍රැමර් එකක් එකතු කරමින් ඔන්න කතා කරන විදිය. බලන්න මේ විදියට ගත්තා. මට පුළුවන් වේවි මෙහෙම ගන්න බලන්න මට පුළුවන් වේවි දවල්ට කැන්ටිමෙන් කන්න අද එමිටද කනවා කැන්ටිමෙන් have lunch from the canteen දැන් කියන්න ඕනේ මොකද්ද I will be able to have lunch from the canteen දැන් ඔක කතා කරන ශෛලියට අපි අදාගත්තා ප්‍රශ්නයක් කරනවා ඔක ප්‍රශ්නෙන් අහමු බලන්න මට කියන්නේ ඔයාට පුළුවන් වේවිද දවල්ට කැන්ටිමෙන් කන්න දැන් බලන්න අහනවා will you be able to I will be able to හැරෙවුවා ප්‍රශ්නෙට will you be able to have lunch from the canteen ඔයාට පුළුවන් වේවිද කන්න දවල්ට කැන්ටිමේ උත්තරේ තියෙනවා ග්‍රැමර් එකේම උත්තර දුන්න අනිත් පැත්තට yes I will be able to have
lunch from the canteen. ඔව් මට පුළුවන් වේවි. නැත්තම් දුන්නා ග්‍රැමර් එක එන උතර no I won't be able to have lunch from the canteen. මට බැරි වේවි දවල්ට කන්නේ. බලන්න ග්‍රැමර් තුනම යන්නේ අනාගතේ. Will you be able to? Yes, I will be able to. No, I won't be able to. නෑ මට බැරි වේවි කන්න. right. එවනම් උත්තරේ දෙනවා මම දන්නේ මට දවල්ට කැන්ටිමෙන් කන්න පුළුවන් වෙයිද බැයිද කියලා. බණ්ඩ යමක් වෙයිද නොවේයිද කියන ග්‍රැමයකට එකතු කරනවා අපි කොටසක් whether එක දාගන්නවා. whether එක. එතකොට බලන්න අර ආපු ග්‍රැමයක වෙනස් කරගන්නවා. මම දන්නේ මට දවල්ට කැන්ටිමෙන් කන්න පුළුවන් වෙයිද බැයිද කියලා. කොහොමද ග්‍රැමයක එන්නේ? I don't know whether. අන්න බලන්න ග්‍රැමයක දාගන්නවා. I don't know whether I will be able to have lunch from the canteen. මම දන්නේ මට දවල්ට කැන්ටිමෙන් කන්න පුළුවන් වේවිද බැයිද කියලා. right. අපි ඔක තේරුම් ගන්න තව විදිහකට ක්‍රම එකක් හදමු. ඔයාට පුළුවන් වේවිද? මෙහෙම දෙන්න බලන්න. ඔයාට පුළුවන් වේවිද යන්න මාකට් එකට? ඔහොම නිකන් හිතන්න බලන්න. ප්‍රශ්නෙට අහනවා will you be able to go to market? will you be able to go to marketing? එහෙනම් ඔයාට පුළුවන් වේවිද යන්න මාකට් එකට? උත්තරය ඔතනම තියෙනවා ක්‍රමයකින්. උත්තරය ඇල්ලුවා yes I will be able to go to market. ඔව් මට පුළුවන් වෙයි යන්න මාකට් එකට. නැති අනර්ථ ගත්තා. ඒ කියන්නේ නෙගටිව් එක දෙනවා. No I won't be able to go to market. නෑ මට බැරි වෙයි යන්න මාකට් එකට. දැන් අර කියපු වචන මම දන්නේ මට මාකට් එකට යන්න පුළුවන් වෙයිද බැයිද කියලා. එහෙම වෙයිද නැද්ද? whether එක දාලා හදාගත්තා. I don't know whether මම දන්නේ I don't know whether I will be able to go to market. right. එහෙනම් තව වාක්‍යයක් අපි අල්ලමු ප්‍රශ්නයකට අරන් බලන්න. ඔයාට පුළුවන් වේවිද මෙහෙම ගන්න. ඔයාට පුළුවන් වේවිද වැඩි දුර ඉගෙන ගන්න. ඔන්න බලන්න අනාගතයෙන් ප්‍රශ්න කරනවා. ප්‍රශ්නේ හරවනවා ඉස්සෙල්ලාම will you be able to? ඔයාට පුළුවන් වේවිද මොකද්ද වැඩි දුර ඉගෙන do higher studies. එහෙනම් ග්‍රැමර් එක කොහොමද දෙන්නේ? will you be able to do higher studies? ඔයාට පුළුවන් වේවිද වැඩි දුර ඉගෙන ගන්න. අනාගතයෙන් උත්තර දෙනවා. ඔව් මට පුළුවන් වේවි වැඩි දුර ඉගෙන ගන්න. yes I will be able to do a higher studies. නැති අනර්ථය දුන්නා. නෑ මට බැරි වේවි වැඩි දුර ඉගෙන ගන්න. එකක් තියෙන අනාගතයෙන්මනේ. ඕන උත්තරේ දුන්නා. No I won't be able to do a higher studies. දවා ඉස්සෙල්ලාගේ මොකද මම දන්නේ මට අනාගතේ වැඩි දුර ඉගෙන ගන්න පුළුවන් වෙයිද බැයිද නම් කියලා ග්‍රැමර් එක ගන්නවා. I don't know whether බලන්න ගත්තා. I don't know whether I will be able to do a higher studies. එහෙනම් තව වාක්‍යයක් ඔකට එකතු කරගත්තා. ඔයාට පුළුවන් වේවිද මෙහෙම දෙන්න බලන්න. ඔයාට පුළුවන් වේවිද හිතන්න මේ ගැන. හරි? එහෙනම් කොහොමද කියන්නේ? will you be able to? ප්‍රශ්නයක් හදා ගන්න ඕනේ. will you be able to think about this? ඔයාට පුළුවන් වේවිද මේ ගැන හිතන්න? උත්තරය දෙනවා. ඔව් මට පුළුවන් මේ ගැන හිතන්න. අනාගතෙන් උත්තරය දෙනවා. yes I will be able to think about this. නැති අනර්ථ දුන්නා. බලන්න නෑ මට බැරි වේවි මේ ගැන හිතන්න. no I won't be able to think about this. දැන් ඕකට ආවර ඉස්සල්ලා විදියට ගත්තා. මන් දන්නේ මට මේ ගැන හිතන්න පුළුවන් වේවිද බැයිද කියලා. බලන්න අනාගතෙන්ම මේක ඇහෙන්නේ. එතකොට කොහොමද කියන්නේ? I don't know whether. බලන්න ගත්තා. I don't know whether I will be able to. ඕකනේ ඉන්නේ. I don't know whether I will be able to. ඕක දාගත්තා කතා කළා. right. තව ග්‍රැමර් එකක් අල්ලුවෙත් මේ විදිහට බලන්න. ඔයාට පුළුවන් වේවිද ගයක් හදාගන්න කෝට්ටෙන්. ඔන්න බලන්න ග්‍රැමර් කරනවා. ඔයාට පුළුවන් වේද කෝට්ටෙන් ගයක් හදාගන්න? will you be able to build house? හදනවා ගයක් කොහොමද build house කොහොමද? in කෝට්ටේ. will you be able to build house in කෝට්ටේ. ඔයාට පුළුවන් වේද කෝට්ටෙන් ගයක් හදාගන්න? උත්තරේ තියෙනවා ගාව. ඔව් මට පුළුවන් වේ. පුළුවන් වේවි නම් උත්තරේ උතන තියෙනවා. ග්‍රැමර් එකෙන්ම යන්න ඕනේ. yes I will be able to build house in කෝට්ටේ. දැන් මට බැරි වේවි. බලන්න නැහැ කියන අර්ථයත් අනාගතෙන්මයි එන්නේ. no I won't be able to build house in කෝට්ටේ. මන් දන්නේ මට කෝට්ටෙන් ගයක් හදාගන්න පුළුවන් වෙයිද බැයිද නම් කියලා. කොහොමද මේක හදන්නේ? බලන්න ඒක දෙන්න බලන්න මොකද්ද? මම දන්නේ නැහැ. I don't know whether I will be able to build house in කෝට්ටේ. ග්‍රැමර් කරතා. දැන් ඔක වේගෙන් අපි කතා කරමු බලන්න. ඔයාට පුළුවන් වේවිද මේ පාර exam pass කරගන්න? ඔන්න බලන්න. will you be able to pass the exam this time? උත්තරය ඇල්ලුවා. yes I will be able to pass the exam this time. no I won't be able to pass the exam this time. මන් දන්නේ මට මේ පාර exam pass වෙන්න පුළුවන් දෙයිද කියලා. I don't know whether I will be able to pass the exam. බලන්න සුද්දාගේ ග්‍රැමර් එකේ
වචන 3 4 ඔක්කොම යන්නේ ක්‍රමයකින්. හරි? අපි හිතන දේ යන්නේ ක්‍රමයකින්. එතකොට බලන්න වේගවත් බව තියෙන්නේ භාෂාව පරිහරණය කරන වේගය තුලයි. Will you be able to? Yes, I will be able to. I won't be able to. I don't know whether I will be able to. ඔතන ගත්තා. right? දෙවෙනි පැටර්න් එකට මම එන්නම්. බලන්න ඒකත් මම වෙනස් කරනවා ඊළඟ ශෛලියේ. Can you attend Ravi's wedding? ඒක දෙවෙනිකම නිතවා are you able to attend the Ravi's wedding? ඔයාට පුළුවන් මේ විදිහ යන රවිගේ wedding එකට. වань උත්තරය දුන්නා yes. උත්තරය දෙනකොට yes I can attend Ravi's wedding. I'm able to attend Ravi's wedding. නැත්නම් යන අර්ථය දෙනකොට කොහොමද බලන්න? No, I can't attend Ravi's wedding. I'm unable to attend Ravi's wedding. right? මට බෑ යන්න රවිගේ wedding එකට. අර මං කියපු ඉස්සරට මේ ගත්තා. මොකද්ද? මං දන්නේ මට රවිගේ wedding එකට යන්න පුළුවන්ද බැයිද කියලා. දැන් ඔයා ඕක කියන්න හදනේ. එහෙනම් ගත්තා අර ඔබට රටාව තේරුම් ගත්තා. I don't know whether මම දන්නේ නෑ. I don't know whether I can attend Ravi's wedding. නැත්නම් දෙවෙනිකම ගත්තා I don't know whether I'm able to attend Ravi's wedding. තව වාක්‍යයක් ඔකට හදාගත්තොත් එහෙම ඔයාට පුළුවන් ද වැඩේ අල්ලගන්න. ඔයාට පුළුවන් ද වැඩේ අල්ලගන්නවා pick up the verb. එහෙනම් ග්‍රැමර් එකතු කරනවා can you pick up the verb? ඔයාට පුළුවන් ද වැඩේ අල්ලගන්න උත්තරය දෙනවා yes I can pick up the verb. බැයි නම් උත්තර දුන්නා no I can't pick up the verb. නෑ මට බෑ වැඩේ අල්ලගන්න I can't pick up the verb. මන් දන්නේ මට වැඩේ අල්ලගන්න පුළුවන් ද බැයිද කියලා. ග්‍රැමර් එක පෙන්නවා I don't know whether I can pick up the verb. ඔක දෙන ක්‍රමෙන්නේ තවවා are you able to pick up the verb? ඔයාට පුළුවන් ද වැඩේ අල්ලගන්න? yes I'm able to pick up the verb. මට පුළුවන් වැඩේ අල්ලගන්න. no I'm unable to pick up the verb. මට බෑ වැඩේ අල්ලගන්න. මම දන්නේ නෑ මට වැඩේ අල්ලගන්න පුළුවන් ද බැයිද කියලා. එහෙනම් ග්‍රැමර් එක පාවිච්චි කරනවා I don't know whether I'm able to pick up the verb. right? ඔයාට පුළුවන් ද ඊළඟ හෝල්ට් එකෙන් බෑ ගන්න? can you get down from the next stall? yes I can get down from the next stall. no I can't get down from the next stall. මම දන්නේ මට ඊළඟ හෝල්ට් එකෙන් බෑ ගන්න පුළුවන් වෙයිද බැයිද නම් කියලා. I don't know whether I can get down from the next stall. ඔක දෙවෙනි ක්‍රමයේ කියනවා are you able එක බලන්න ගත්තා are you able to get down from the next stall? yes I'm able to get down from the next stall. no I'm unable to get down from the next stall. I don't know whether I'm able to get down from the next stall. right? තවත් මේකට ගිහලා බලමු. බලන්න ඒකත් කතා කරන ශෛලිය ඔය විදිහටම වෙනස් කරගන්නවා. පන්ති කරනකොට මම ඔයගලන්ට පොඩි යමක් මතක් කරන්න ඕනේ. අපේ පොදු පන්ති පොඩි පාඨමාලාවල් අපේ ආයතන වල පටන් ගන්න තියෙනවා. දරුවෝ විශාල ප්‍රමාණයක් ඉගෙන ගන්න. තමන්ට කැමති නම් කළුවක්ගල ආයතනය මගේ ආයතනය එතෙන්ට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. මාස 3 පාඨමාලාව, මාස 8 පාඨමාලාව ඔයගලන්ට සහභාගී වෙන්න පුළුවන්. අනිත් එක අවිස්සාවේල්ලේ උසස් අධ්‍යාපනික ආයතනය සම්පතේ එක පාඨමාලාව කරනවා. මාස 3 පාඨමාලාව, මාස 8 පාඨමාලාව අති දක්ෂ දරුවෝ වේගෙන් ඉංග්‍රීසි කතා කරන, ලියන කියන කතා කරන හැම පැත්තටම දක්ෂ ටැලන්ට් දරුවෝ ඒගොල්ලොත් එක්ක එකතු වෙලා පාඨමාලාවට සහභාගී වෙලා ඉංග්‍රීසි කතා කරගන්න අවස්ථාව තියෙනවා. මේ ප්‍රදේශයේ අවට කිට්ටු කිසි ඕන කෙනෙකුට අපි කන්ටැක්ට් කරමින් මේ පාඨමාලාවලට සහභාගී වෙන්න ඔබට අවස්ථාවක් තියෙනවා. right? let's go to another grammar patterns. අපි යමු ඊළඟ grammar pattern එකට. කෙනෙක් යමක් කරනවා වගේ පේනවා අය කියන විට කෙනෙක් යමක් කරනවා වගේ පේනවා අය කියන විට දැන් උගන්වන ක්‍රම එක මෙන්න මේ ක්‍රමයට ආදිනවා. right? බලන්න මොකද්ද කියන ක්‍රම පැටර්න් එක. right? ඔහු ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ. දැන් හිතලා කතා කරනවා අඩමාන කරනවා. ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ. he seems to be ඔතෙන්ට එනකන් එනවා දැන් he seems to be කතා කරනවා වගේ ඉංග්‍රීසි වලින් speaking in speak එක speaking කරනවා. ක්‍රියාවට seems to be එක දාපු හැටිය ක්‍රියාවට ing වැටෙනවා. he seems to be speaking in English. ඔය ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ. එයා ප්‍රශ්නේ විසඳ ගන්නවා වගේ. solve the problem එක solving the problem. ග්‍රැමර් එක ආදේශ කරගන්නවා. he seems to be solving the problem. එයා ප්‍රශ්නේ විසඳ ගන්නවා වගේ. right? එහෙනම් දැන් බලන්න මේ වගේ පේනවා කියන කතන්දරෝකේ අර්ථයෙන්. right? එහෙනම් දැන් බලන්න එයා පෙටා වලින් බහිනවා වගේ. එයා පෙටා වලින් බහිනවා වගේ. කොටියම් බහිනවා වගේ. එතකොට ග්‍රැමර් එක ඇල්ලුවා he seems to be get down from පෙටා එක getting down කරලා he seems to be getting down from පෙටා. එයා 135න් යනවා වගේ. කියන්නේ 135 බස් එකේ යනවා වගේ. ග්‍රැමර් එක ඇල්ලුවා he seems to be going by 135. go by 135 එක going by 135 135 යනවා වගේ.
එයා බිස්නස් එකක් පටන් ගන්නවා වගේ ව්‍යාපාරයක් පටන් ගන්නවා වගේ. එන අඩමාන කරනවා he seems to be starting the business. start the business starting කළා දුන්නා. he seems to be starting the business. එයා කොහේ හරි යනවා වගේ going somewhere. he seems to be going කළා. he seems to be going somewhere. දැන් බලන්න ඔය කියපු උත්තරේ ග්‍රැමර් එක ප්‍රශ්නෙට හරවන හැටි පෙන්නනවා. right. ඔහු ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේද? Does he seems to be speaking in English? Does he seems to be සාමාන්‍ය ඒ කියන්නේ ඔය ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ පේනවා වගේ කියන කතන්දරේනේ. Does he seems to be speaking in English? දැන් උත්තර දුන්නා ඔහු ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ පේනවාද? Does he seems to be උත්තර දුන්නා ඔහු ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ පේන්නේ නැහැ. He doesn't seems to be speaking English. He doesn't seems to be speaking in the English. ඔහු ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ පේන්නේ නැහැ. මන් දන්නේ නැහැ ඉංග්‍රීසි වලින් කතා කරනවා වගේ පේනවද නැද්ද නම් කියලා. I don't know whether ඔච්චරයි ගත්තේ. I don't know whether he seems to be speaking in English. තව මේක කලන්න බලන්න. එයා නානවා වගේ පේනවද? Does he seems to be having a bath? have bath එක having bath කරනවා. Does he seems to be having bath? එයා නානවා වගේ පේනවද? right. උත්තර දුන්නා. Yes, he seems to be having a bath. මේක seems ඒක වචන ක්‍රියාවක් අකට s එක දාලා කතා කරනවා. Yes, he seems to be having a bath. නෑ නානවා වගේ පේන්නේ නෑ. No, he doesn't seems to be having a bath. එයා නානවා වගේ පේන්නේ නෑ. මන් දන්නේ එයා නානවා වගේ පේනවද නැද්ද කියලා. ගමේ කොන්නම් හදාගත්තේ විතර. I don't know whether මම දන්නේ නෑ. I don't know whether he seems to be having a bath. right. අපි මෙහෙම ගත්තොත් තව එකක්. එයා දවල්ට කැන්ටිමෙන් කනවා වගේ පේනවද? ප්‍රශ්නේදී හරව ගන්න ඕනේ. Does he seems to be having his lunch? Does he seems to be having his lunch? එයා දවල්ට කැන්ටිමෙන් කනවා වගේ පේනවද? උත්තර ඇල්ලුවා. Yes, he seems to be having his lunch from the canteen. කැන්ටිමෙන් කනවා වගේ පේනවා. නැත්නම් අර්ථ දුන්නා. He doesn't seems to be having lunch from the canteen. doesn't බලන්න doesn't උත්තරය ඇල්ලුවා. මම දන්නේ එයා දවල්ට කැන්ටිමෙන් කනවා වගේ පේනවද නැද්ද නම් කියලා. I don't know whether he seems to be having his lunch. එහෙනම් දැක්කා තව වාක්‍යයක් ගත්ත මේ විදිහට එයා කොණ්ඩේ කපනවා වගේ පේනවද? එයා කොණ්ඩේ කපනවා වගේ පේනවද? Does he seems to be having his haircut? Does he seem to be having a haircut? have a haircut එක having a haircut කළා. ඔව් කොණ්ඩේ කපනවා වගේ පේනවද? උත්තරය යල්ලනවා. ඔව් එයා කොණ්ඩේ කපනවා වගේ පේනවා. Yes, he seems to be having a haircut. නෑ කොණ්ඩේ කපනවා වගේ නම් පේන්නේ නෑ. No, he doesn't seems to be having a haircut. මන් දන්නේ එයා කොණ්ඩයක් කපනවා වගේ පේනවද නැද්ද කියලා. I don't know whether he seems to be having his haircut. එයා පිටා වලින් බහිනවා වගේ පේනවද? නැත්නම් එයා ෆෝන් එකට උත්තර දෙනවා වගේ පේනවද? එයා යමක් කරනවා වගේ පේනවද? ප්‍රශ්න අරකට does he seem to be උත්තර දෙනකොට yes he seems to be නැත්නම් අර්ථ දෙනකොට no it doesn't seem to be මම දන්නේ නෑ ඒකද මේකද I don't know whether ඔය විදිහට ඩ්‍රම එක දැක්කා කතා කළා. right. ඔය රටාවට ඔය තියෙන විදිහට ඔබ හිතන දේ ඩ්‍රම එකට ආදේශ කරමින් කතා කරන ශෛලිය පුරුදු වෙන්න. ඊළඟ පාර මම ඊතුරු ඩ්‍රම එකෙන් ඔයාට ශෛලිය වෙනස් කරමින් නැවත පාඩමකට එන්න. right. Less of the class today.